Hi guys, welcome to my YouTube channel. Ada අපි තලයට යන්නේ. දැන් ඉතින් ගිහලා ඉවරයි. අපි තලවිල ගියා. දැන් ටිකක් දවස් ඉතින් ඔය යන ගමන් මම වීඩියෝ එකක් ගත්තා. මගේ YouTube එකට දාන්න කියලා. ඉතින් ලස්සන view එකක්. හවස ගියේ අපි. හවස ගිහිල්ලා ඉදාරේ process entrada irida piavaye me yanne nan devara okkome ekane me yanne church ekat ekka me yanakota awurudu gaanakata kalin api giya issara e yanakota api gedara yanne van ekaka eka e feeling eka venas e dawasara api yanne hot gahagena koodaran gahagena inna දැන් අවශ්‍ය වෙනවා. ඉතින් මේ කාලේ මතක් වෙද්දී හරි සුන්දරයි. අද මේ පාන අපි ගේ ගෙවල් වල ඉන්න. සල්ලි වලට ගෙවල් වල ඉන්න. ඉස්සරෙත් අපි කොච්චර උනත් කෝඩාරමක් ගහගෙන ඒ දවස් තුන ඉඳලා මූදෙනවා. ඉතින් පයින් තව ගොඩක් දුර ගිහිල්ලා මේ ටැප් එකේ නාලා ඒක මං හිතන්නේ මේම ගියහම සමහරට නැතු නෑ වගේ නිකන් මොකද අරක උලන් එක අයියෝ ගන්න නැතුව දාරන් ඉතින් එහෙම තමයි ඒ කාලේ හරි සුන්දරයි අවුරුදු ගානකට පස්සේ යන්නේ ඉතින් මේ මතක් කරගෙන ගියා අපි දැන් චුට්ට තලවිලට ලං වෙන ගමන් ඉන්නේ හවස් ගොඩක් හවස් වෙලා ගියා අපි දිගටම ඉතින් මං වීඩියෝ කරා මොකද නෑ ලස්සනයි ඉතින් කාලෙකට පස්සේ ගියේ ගොඩ අවුරුදු ගානකට පස්සේ ගියේ මංගල පාස් කරලා ගියා අපි පිස්සරණ යන්නේ ඕගස්ට් යාමිටින් සෙනග ඉන්නවා අපි ඉතින් හැම අවුරුද්දම එකම තැන කෝඩාරම් ගහන්න ගන්නවා බීච් එක අල්ලගෙන එතකොට අපි නානවා එතන ලිඳක් තියෙන ලිඳෙනුත් නාලා තමයි අපි සල්ලට නාන්න යන්නේ හරි ෂෝක් එකේ ඒ කාලේ දැන් අපි චුට්ට ලං වෙනවා ඔහොම ජීවිතේ දැන් කාලෙකට පස්සේනේ ගියේ ඉතින් මතක නෑ අනේ මම ඉතින් වීඩියෝ කරගෙන ගියා දැන් සරෝම අර තලවිලට දාන සරෝම දැන් හම්බේ මතක නැහැ මේ කාලේ අවුරුදු ගානකට පස්සේ ගියා ඉතින් මං ඒ තරමේ දැන් ළඟයිනේ කියලා කියන ඉස්සරහම අවුරුද්දේ අර මතකේ දැන් චුට්ටක් නෑනේ ඉතින් අවුරුදු ගානකට පස්සේ ගියේ ඉතින් හිතාගන්න බෑ කොයි හරි දෙවනේ සෝම් පාස්සේද ඒකේ ෆොටෝ එකක් ගහගන්න බැරි නේද ඒකේ වීඩියෝ එකක් ගන්න බැරි නේද ඉතින් එහෙමම ගියා ඔයාලගෙත් ඇති මේ තලවිල මතක ඔයාලා මේක කමෙන්ට් එකක් දාන්න ඔයාලා එහෙම ගිහින් තියනවද ගිහින් නැති අය ඉන්නවද නැත්තම් අවුරුදු ගානක් ගිහිල්ලා දැන් යන්න බැරි වෙච්ච අය ඉන්නවද නැත්තම් දැන් මේ අවුරුද්ද යන්න බලාපොරොත්තු වෙනවද? එහෙම ඔක්කොම කමෙන්ට් එකක් දාන්න දෙනවා. බලමු ඉතින් ලස්සන වැඩසටහන් කීපයක් වුණා. මොකද චර්ච් එකේ ගිය නිසා අපුලන් හැම එකම ලස්සන වීඩියෝ කරා කොහොමද? ඔයාලට දාන්න මොකද අපි එනකොට මාර්විල ගියා. මාර්විල කොර්සපල්ලි ගියා. ඒ කොර්සපල්ලිෙන් තමයි අන්තිමට අපි ගෙවල් වලට ආවේ. එතනින් තමයි අන්තිම නැවතුම ඉන්නතන මේ දවස් තුනේම කැම චර්ච් එකෙන් කියන අපිට යන්න මහන්සි වෙන්න එහෙම නෑ ඉස්සර නම් අපි එහෙම ගියා ඉතින් කෝඩාරම් අස්සුයනවා බිමනිතා ගන්නේ අර වැලි ගොඩේ ගෙදර එනකොට කලිසම් වල මූදෙනවා නලා කලිසම් වල වැලි සාක්කුව වැලි මේ ගෙවල් හදන්න හරියනවා වගේ තියෙනවා ඉතින් ඒ කාලේ සුන්දරයි ආයෙත් ඒ කාලේ නෝන අපි කැමතියි ඉතින් මම ඉන්නකෝ වීඩියෝ
ඔන්න ඉතින් අපි කලවිලට ආවා. මේ අපේ කලවිල දවස. ඉතින් එදා නම් මොකක් වෙනසක් නැහැ. ඔන්න බෝරෙකුත් හමුණා. ගොඩක් හිටියා. අපි පළවෙනි දවසේ ඊට පස්සේ අපිට එයාවත් දකින්න හම්බුනේ මොකද අපේ කට්ටිය වැඩි හින්දා. මේ අපේ දෙවෙනි දවස. ඔන්න දෙන්න මොකද චුට්ටමල්ලා අපිට චර්ච් එකට යනවා. ඔද දෙන්න පාද නමස්කාරයක් තිබ්බා. ඒකත් සහභාගී වුණා. මේ ඔක්කොමලම වගේ අතන ඉන්නවා. ඉතින් මේ සරප චූටි කාලයක් කුරුසෙකට ගමන් කියලා කරනවා. ළඟ වැඩ කරනකොට. ඊට පස්සේ අපි චුට්ටක් ඇවිත්තා. ඇවිත් ඉස්සර වගේ නම් කඩවල් හෙන්න මොකද මම ආයෙ ඊට පස්සේ චුට්ටක් බීච් එක පැත්තට ගියා. සමහරක් නෑම අපිත් වාරෙන් ඊට පස්සේ මම සහභාගී වුණා. කොහොම මෙතන වීඩියෝ එකක් අත්තරේ ලොකුවට වීඩියෝස් කරන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අපි තායි චර්ච් එකේ ඔයගොල්ලෝ පාද නමස්කාර දෙන්නේ. ඒක වටේ ගියා අපි. මම නම් ඒක සහභාගී වෙන්නේ නැහැ. මම ඉතින් චර්ච් එකට ඇතුලේ මම චර්ච් එකට වැඩක් කර හිටියා. ඊට පස්සේ අන්තිම දවස එන්නේ දාතේ. චුට්ටක් අපේ රූම්ස් තිබ්බතන අපේ ගෙවස් තිබ්බහරිය බීච් එක පේනවා. ඉතින් උදේට ගොන් බීච් එක පේනවා. සමහරවිට චර්ච් ගියා. චර්ච් එකට ගිහිල්ලා අපිට තිබ්බා පූජාව. සැටර්ඩේනේ සන්ඩේ තින් අපේ මාස්ටර් තිබ්බා. ඒකට උදේට සහභාගී වුණා. ඊට පස්සේ අපි චුට්ටක් ඇවිදලා කොහොම අපේ දාතම පිටත් වෙන දවස. ඉතින් පොඩක් ෆොටෝස් වීඩියෝස් ගත්තා. ඊට පස්සේ කලින් කවුරුත් බැලුවා. මේ දෙන්නම් පොඩි වීඩියෝ එකක් නිකන් කරා. අනිවාර්යයෙන්ම බලන්න. ඊට පස්සේ අපි ඔන්න දැන් ඉන්න මාඩුවක්ම අපේ කන්ටේනර්ස් බාක්ස් වලට දාලා චර්ච් එකට යනවා. අපේ දේවමෑණියන්ට ස්තුති කරන්න. ඉතින් අපි යනවා ජපමාලයක් කියන්නේ කොහොමද මන්ත්‍ර ජපමාලිය කියලා අපිටත් උනේ. අපි ආවේ චේසියාච්චි බලන්න තලවිලට ශුද්ධ ආනාමශයේදී. ඉතින් මේ අවුරුද්ද යන්න බැරි වෙච්ච මොකටද මේ අවුරුද්ද කොහොමද යන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට තව අවුරුද්ද යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔහොම අපිට පස්සේ චුට්ටක් ඇවිදලා ඔන්න දැන් අන්තිමට අපි බස් වලට නැගින්න යන්නේ. අපේ බස් එක මුල්ම බස් එක වගේ. ඉතින් අපි තමයි මුලින්ම නම් බස් පිළිවෙලට පිටත් වුණේ. ඉතින් අපි මුලින්ම ගියා. මම අපි ආවේ ඔක්කොම බස් ආවට පස්සේ තමයි ආයෙත් අපි ආවේ. අපේ බස් එකෙන් පිළිවෙලට තියෙනවා. ඔන්න අපි යනවා. එළියට එසකට පස්සේ තෝමස් බාගේ බස් අතර නැහැ. ඒකට ඉතින් ඔක්කොම යන්න තමයි ගෙදර. ඊටසේ අපි බැරළවඩ මාර්ගය ඔස්සේ මාළවැල කුරුස පාර යනවා. ලස්සනයි. ඇත්තටම බහලා නාන්න තරම් ආසයි. සුන්දරයි හිතේ. මොකද මූදට ආස කෙනෙක්ට මූද දකින්නකොට ඉතින් ඉන්නද මූදට ආස ඇත්තටනේ. මූදට අකමැති ඇත්තටේ. මූද ඉතින් භාවනාවක් කරගෙන ඒක මූද කියන එක හිතා ගන්න බැහැ. දෙයක් කොයි වෙලාවෙ වෙනස් වෙයිද කියන එක අපි දන්නේ නැහැ. අපි මාළවැල යනකොට අවසලා මේ සන්ඩේ ඉවිනිං වල ඒවට අපි අතරින් ඔක්කොම එනකොට 7:30 වගේ වුණා. යනකොට නම් මේ විදිහට තමයි තිබ්බේ. අපි අතරින් එළියට එනකොට 7:30 වගේ මම මතක විදිහට අපි මේ ගියේ චර්ච් එක පිටිපස්සෙන් ගිහලා.
මම කලින් මාර වෙන ගිහින් තියෙනවා අපි අර ඉස්සරහින් තමයි යන්නේ මේ පාර අපි ආවේ සෙනගෝලක් හිටපින් අපේ බස් අපේ නතර කරගන්නත් ඕන නිසා අපි නතර කරේ පිටිපස්සෙන් චර්ච් එක. ඉතින් මාර වෙන පුරුස් පල්ලියකින් ආස්කම් වෙච්ච තැනක්. ගිහින් නැති අය ඉන්නවනම් ගිහිල්ලා යන්න. අනිවාර්යෙන්ම යන්න. प्रार्थना अनिवार्य इष्ट विश्वास विश्वास I just wanna speak the name of Jesus. ඔබ හැරමා අන්කවරෙකු වෙත යන්නද සමිදේ ඔබ මයි